අද මම ගෙනල්ලා තින්නේ low end PC play කරන්න පුළුවන් සුපිරි ගේම්ස් 10ක්. ඉතින් මේ ගේම්ස් 10 2GB 4GB RAM වලින් play කරන්න පුළුවන්. VGA එකක් නැතුව graphic card එකක් නැතුව play කරන්න පුළුවන් ගේම් 10ක්. ඉතින් මේ ගේම් 10න් ටිකක් මමත් play කරලා තිනවා. ඒක නිසා මට experience එනවා මේ ගේම් මොන වගේද කියලා. මම ඒවත් ඔයගොල්ලන්ට කියන්නම්. ඒ වගේම මේ ගේම් වල විස්තරයක් එක්ක ගේම් 10ම මොන වගේද කියලා ඔයගොල්ලන්ට මම පෙන්නන්නම්. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මගේ ලිස්ට් එකේ 10 වෙනි ගේම් එක තමයි Mafia 2 කියන්නේ. ඉතින් Mafia 2 කියන්නේ open world story game එකක්. මේ ගේම් එක GTA 5 වගේ. ඉතින් GTA 5 play කරන්න බැරි කට්ටියට මේ ගේම් එක play කරන්න පුළුවන්. මේක සුපිරි graphic තියෙන story game එකක්. ඉතින් මේකත් අපිට 2GB 4GB RAM වලින් play කරගන්න පුළුවන්. 2GB RAM එකක් තිබ්බනම් හොඳටම ඇති. මේ ගේම් එක ඇතුලේ තියෙන අර ඉස්සර style එකට අපි බලමු මේක play කරන්න ඕන requirements මොනවද කියලා. ඉතින් මේක play කරන්න ඕගොල්ලන්ට Windows PC එකක්, ඒ වගේම CPU එක විදිහට dual core processor එකක්, RAM එක විදිහට 2GB RAM එකක්, graphic card එකක් ඕන වෙන්නේ නැහැ. ඔයගොල්ලන්ට on board graphic වලින් මේක play කරගන්න පුළුවන්. ඒ වගේම 8GB space එකක් තිබ්බම ඇති ගේම් එක දාගන්න. හරිද? ඒව තමයි මේ ගේම් එකේ requirements. ඉතින් මේක තමයි මගේ list එකේ 10 වෙනි ගේම් එක. අපි යමු මගේ list එකේ 9 වෙනි ගේම් එක මොකක්ද කියලා බලන්න. ඉතින් මගේ list එකේ 9 වෙනි ගේම් එක තමයි Among Us කියන්නේ. ඉතින් Among Us කියන්නේ ඔයගොල්ලෝ හැමෝම දන්න ගේම් එකක්. මං හිතන්නේ මේ Among Us ගේම් එක දන්නේ නැති කවුරු හරි මේක ඉන්නවා කියලා. දන්නේ නැත්නම් මේ Among Us ගේම් එක කරන් තියෙන්නේ ගේම් එකේ ඉන්න එක ඉම්පෝස්ටර් කෙනෙක්. ඒගොල්ලෝ රොකට් එක තමයි යන්නේ. හරිද? ඒ රොකට් එකේ එක ඉම්පෝස්ටර් කෙනෙක් ඉන්නවා සෙට් එක අතරේ. අනිත් කට්ටිය හොඳ මිනිස්සු. හරිද? ඉම්පෝස්ටර් තියෙන්නේ ඒ සෙට් එක මරාගෙන යන්න. හරිද? ඉම්පෝස්ටර් කවුද කියලා කවුරුත් දන්නේ නැහැ. හරිද? අනිත් කට්ටිය තමයි ක්‍රූමේට්ස්ලා. හරිද? ක්‍රූමේට්ලාට තියෙන්නේ ඉම්පෝස්ටර් හොයන්න. අනිත් එක තමයි රොකට් එකේ තියෙන ටාස්ක් තියෙනවා. ටාස්ක් ටික කම්ප්ලීට් කරලා ඒගොල්ලන්ට මැච් එක දිනන්නත් පුළුවන්. හරිද? මේක තමයි සරලවම Among Us ගේම් එක කරන්න තියෙන්නේ. Among Us ගේම් එකේ සිස්ටම් රික්වයර්මන්ට්ස් අපි බැලුවොත් මේක නම් ඉතින් ඕන PC එක play කරන්න පුළුවන් ගේම් එකක්. මේකට 1GB RAM එකක් වගේ තිබ්බම ඇති. Windows හරි Mac හරි PC එකක්. ඒ ටික තමයි මේකට ඕන වෙන්නේ. හරිද? ඉතින් MB 250ක් වගේ තමයි මේක ඕන වෙන්නේ. ඒ වගේම මේක multiplayer ගේම් එකක්. හරිද? ඔයගොල්ලෝ අනිවාර්යෙන් මේක දන්නවා ඇති. මේක තමයි මගේ list එකේ 9 වෙනි ගේම් එක. අපි බලමු මගේ list එකේ 8 වෙනි ගේම් එක මොකක්ද කියලා. මගේ list එකේ 8 වෙනි ගේම් එක තමයි Sniper Ghost Warrior කියන්නේ. ඉතින් Sniper Ghost Warrior කියන්නේ ස්නයිපර් ගේම් එකක්. නමෙම තියෙනවනේ ඒක ස්නයිපර්. ඉතින් මේක අර ඕගොල්ලොන්ට නිකන් Call of Duty play කරනවා වගේ play කරන්න බෑ. මොකද මේක තියෙන්නේ අර හොරාට හැංගි වෙඩි තියන්න තමයි තියෙන්නේ. ඔයගොල්ලෝ දැන් මෙතන මේ වීඩියෝ එකෙත් ඒක පේනවා. හරිද? එහෙම හැංගි අර නිකන් මොකක්ද ඒකට කියන්නේ නිකන් ගෝරිල්ලා ස්ටයිල් එකට ගහන්න ප්ලේ කරන්න කැමති කට්ටියට මේ ගේම් එක සුපිරියක් තමයි. හරිද? ඉතින් මේ ගේම් එකේ රික්වයර්මන්ට්ස් අපි බැලුවොත් මේකට Windows හරි මොකක් හරි PC එකක් ඕන. ඊළඟට Pentium 4 processor එකක් තිබ්බම ඇති මේක ප්ලේ කරන්න. RAM එක විදිහට 2GB RAM එකක්. ඒ වගේම graphic card එක එහෙම ඕන වෙන්නේ නැහැ. මේක on board graphic වලින් ප්ලේ කරන්න පුළුවන්. හරිද? ඊළඟට මේකට 6GB ස්පේස් එකක් ඕන වෙනවා. මේක තමයි මගේ ලිස්ට් එකේ 8 වෙනි ගේම් එක. අපි බලමු මගේ ලිස්ට් එකේ 7 වෙනි ගේම් එක මොකක්ද කියලා. මගේ ලිස්ට් එකේ 7 වෙනි ගේම් එක තමයි Need for Speed Most Wanted 2012. ඉතින් Need for Speed කියලා කියපු ගමන් ඕගොල්ලෝ හැමෝම දන්නවා ඇති Need for Speed game series එක. අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ ඒක දන්නවා ඇති. හරිද? ඉතින් Need for Speed වල රිලීස් වෙච්ච සුපිරිම ගේම් එකක් තමයි මේ Most Wanted 2012 කියන්නේ. ඉතින් මේක ඕපන් වර්ල්ඩ් අපිට ප්ලේ කරන්න පුළුවන් ගේම් එකක්. දැන් එන අලුත් Need for Speed ගේම් වගේ ස්ටෝරියක් මේකේ නෑ. මේකේ ඔයගොල්ලන්ට තියෙන්නේ නෝමල් එකේ ඕපන් වර්ල්ඩ් මැච් තියෙනවා තැනින් තැන රේස් තියෙනවා. ඒවා ප්ලේ කරගෙන යන්න තමයි ඔයගොල්ලන්ට තියෙන්නේ. හරිද? මේ ගේම් එකේ මම කියනවා වේගය වැඩි නම් ගණන් ගන්න එපා. පළවෙනි කමෙන්ට් එකක් දාන්න. මේ ගේම් එකේ ගොඩක් ග්‍රැෆික් බලා ගන්න පුළුවන් අපිට. ඒ වුණාට මේ ගේම් එක ප්ලේ කරන්න ඔයගොල්ලන්ට ඕන වෙන්නේ dual core processor එකක් තිබ්බම ඇති. RAM එක විදිහට 2GB RAM එකක්. graphic card එක මේකට ඕන වෙන්නේ නැහැ. ඔයගොල්ලන්ට on board graphic වලින් මේක ප්ලේ කරගන්න පුළුවන්. ඊළඟට storage එක විදිහට GB 20ක storage එකක් ඕන වෙනවා ගේම් එක දාගන්න. ඉතින් අපි බලමු මගේ ලිස්ට් එකේ 6 වෙනි ගේම් එක මොකක්ද කියලා. තිරිංග තද නොවුන නිසා පල්ලම වෙත ගියා. ජීවිත සම බේරගන්න මම උත්සාහ කළා. ප්‍රිය පදවන ඔය දෑතට බුදු සරණයි කියා. ජීව අයමයට කියාවි මග මරුවා කියා. ජීව අයමයට කියාවි මග මරුවා කියා. මගේ ලිස්ට් එකේ 6 වෙනි ගේම් එක තමයි Just Cause 2 කියන්නේ.
ඉතින් ජස්ට් කෝස් කිව්වමත් ඕගොල්ලෝ අහලා ඇති මේකත් Far Cry වගේ ගේම් එකක්. මේකත් පට්ටම ස්ටෝරියක් තියෙන ගේම් එකක්. මේ ගේම් එකත් මම ප්ලේ කරලා තිනවා. කලින් මට කියන්න බැරුණා මම Mafia 2 ප්ලේ කරලා තිනවා. ඒ වගේම Among Us ප්ලේ කරලා තිනවා. ඒ වගේම NFS MW12 එකත් ප්ලේ කරලා තිනවා. හරිද? ඒ වගේම මේ ගේම් එකත් මම ප්ලේ කරලා තිනවා. Just Cause 2 එක. මේ ගේම් එක ප්ලේ කරන්න ඕගොල්ලන්ට ඕන වෙන්නේ 2GB RAM එකක්, dual core processor එකක්. graphic card එකක් කොහෙන්ම ඕන වෙන්නේ නැහැ මේ ගේම් එක ප්ලේ කරන්න. on board graphically මේක ප්ලේ කරගන්න පුළුවන්. ඒ වගේම GB 10ක storage එකක් ඕන වෙනවා. අපි බලමු මගේ list එකේ පස්වෙනි ගේම් එක මොකක්ද කියලා. මගේ list එකේ පස්වෙනි ගේම් එක තමයි Call of Duty Black Ops කියන්නේ. ඉතින් Call of Duty Black Ops කියන්නේ සුපිරිම ගේම් එකක්. Call of Duty ලගේ රිලීස් වෙච්ච. ඉතින් මේක ඕගොල්ලන්ට පේනවා ඇති මේ ප්ලේ වෙන වීඩියෝ එකේ කොච්චර සුපිරිද කියලා මේ ගේම් එක. ඉතින් low end PC තියෙන කට්ටියට ප්ලේ කරන්න පුළුවන් තවත් සුපිරි ගේම් එකක් තමයි මේක. මේ ගේම් එකේ රික්වයර්මන්ට්ස් අබ් බලුවොත් Windows PC එකක් හරි මොකක් කර PC එකක් ඊළඟට Intel Core Duo processor එකක් RAM එක විදිහට 2GB RAM එකක් තිබ්බම ඇති. graphic card එකක් විදිහට graphic card එකක් ඕගොල්ලන්ට ඕන වෙන්නේ on board graphic වලින් මේක ප්ලේ කරගන්න පුළුවන් ඕගොල්ලන්ට. ඊළඟට 12GB hard drive space එකක් තිබ්බම ඇති. හරිද? ඊළඟට අපි බලමු මගේ list එකේ හතරවෙනි game එක මොකක්ද කියලා. ඉතින් ඕගොල්ලෝ ආසාවෙන් ඇති මගේ list එකේ පළවෙනි game එක මොකක්ද කියලා බලන්න. පළවෙනි game එක මොකක්ද බලන්න ඕන නම් අනිවාර්යයෙන්ම ඉවර වෙන එක බලන්න. මගේ list එකේ හතරවෙනි game එක තමයි Outlast 1 කියන්නේ. ඉතින් මේ Outlast කියන්නේ සුපිරි හොර ගේම් එකක්. හෝල්මන් වලට කැමති කට්ටියට මේ ගේම් එක ප්ලේ කරන්න පුළුවන්. මම නම් හෝල්මන් වලට කැමති නැහැ. ඒක නිසා මම මේක ප්ලේ කරන්න හැදෙච්ච. ඉතින් Outlast කියන්නේ සුපිරි ගේම් එකක්. මේ ගේම් එක ඉතින් හොර ගේම් එකක් කියලා ඕගොල්ලන්ට දැක්ක ගමන් පේනවනේ. ඒ වගේම මේක ස්ටෝරි ගේම් එකක්. මේ ගේම් එක ප්ලේ කරන්න ඕගොල්ලන්ට ඕන වෙන්නේ dual core processor එකක් එක්ක 2GB RAM එකක් තිබ්බම ඇති මේක ප්ලේ කරන්න. graphic card එක ඕන වෙන්නේ නැහැ. on board graphic වලින් ප්ලේ කරගන්න පුළුවන්. ඒ වගේම 5GB storage එකක් තිබ්බම ඇති. අපි බලමු මගේ list එකේ තුන්වෙනි ගේම් එක මොකක්ද කියලා. මගේ list එකේ තුන්වෙනි ගේම් එක තමයි Minecraft කියන්නේ. ඉතින් Minecraft මම ප්ලේ කරලා තියෙන ගේම් එකක්. ඒක නිසා මම දන්නවා මේක මොන වගේද කියලා. Minecraft කියන්නේ ඉතින් කොට ලෝකයක් තමයි දන්න අය දන්න වැඩි සීන් එක. Minecraft කියන්නේ ආයේ සුපිරි ගේම් එකක්. සමහර කට්ටිය ඉතින් බයිනවා Minecraft හොඳ නැහැ කියලා. ඒ වුණාට Minecraft ප්ලේ කරපු කට්ටිය තමයි දන්නේ Minecraft එකේ ආතල් එක. හරිද? ඉතින් ඕගොල්ලොත් අනිවාර්යෙන් මේ ගේම් ප්ලේ කරලා බලන්න. ඉතින් අපි බලමු Minecraft එකේ requirements මොනවද කියලා. මේක ප්ලේ කරන්න ඕගොල්ලන්ට Intel Core i3 processor එකක් එක්ක 4GB RAM එකක් තිබ්බම ඇති. ඒ වගේම මේක 2GB RAM එකකින් උනත් ප්ලේ කරගන්න පුළුවන්. මේකේ ගේම් එකේ තියෙනවා ඕගොල්ලන්ට version. හරිද? ඕගොල්ලෝ පොඩ්ඩක් පරණ version එකක් තෝරගත්තොත් මේක 2GB RAM එකකින් උනත් ලේසියෙන් ප්ලේ කරගන්න පුළුවන්. එහෙම කේස් එකක් නැහැ. හරිද? ඒ වගේම මේ i3 කියලා තිබ්බට i3 මොනෙත් නැහැ. Pentium 4 processor එකක් තිබ්බත් ප්ලේ කරගන්න පුළුවන්. මොකද මම ප්ලේ කරේ මගේ කලින් ලැප් එක Pentium 4 processor එකක්. ඒක නිසා මම ඒකෙත් මේ ගේම් එක හොඳට ප්ලේ කරා. හරිද? ඒ වගේම මේකට graphic card එකක් නම් ඕන හැබැයි පොඩි හරි ග්‍රැෆික් කාඩ් එකක් තිබ්බොත් හොඳයි කියලා මම රෙකමන්ඩ් කරනවා. එහෙම නැති වුණත් අවුලක් නැහැ. මම නම් තිබ්බේ නැහැ ඉතින්. ඒ වගේම මේ ගේම් එකට 2GB ස්පේස් එකක් තිබ්බම ඇති. මගේ ලිස්ට් එකේ දෙවෙනි ගේම් එක තමයි Assassin's Creed Rogue කියන්නේ. හරිද? ඉතින් Assassin's Creed Rogue කියන්නේ සුපිරි ගේම් එකක්. මේක වෙනම ආතල් ගේම් එකක්. හරිද? ඒ කියන්නේ බෙඩි තියාගන්න එහෙම සීන් එකක් මේක නෑ. කඩු වලින් දුණු වලින් ෆයිට් කරන් තමයි මේක තියෙන්නේ. ඇත්තටම මම මේක ප්ලේ කරලා නැහැ. ඒක නිසා වැඩි විස්තරයක් මම දන්නේ නැහැ මේක ගැන. ඒ වුණාට මේක සුපිරි ගේම් එකක්. ඔයගොල්ලන්ට පේනවා ඇති මේ යන වීඩියෝ එකෙන්. හරිද? ඉතින් මේක රික්වයර්මන්ට්ස් අපි ගත්තොත් ඔයගොල්ලන්ට මේ ගේම් එක ප්ලේ කරන්න ඕන වෙන්නේ Core Duo processor එකක් එක්ක 4GB RAM එකක් තිබ්බම ඇති. ඒ වගේම graphic card එකක් නම් ඕන වෙන්නේ නැහැ. on board graphic වලින් මේක ප්ලේ කරගන්න පුළුවන්. ඒ වගේම storage ගත්තොත් 12GB storage එකක් තිබ්බම ඇති. ඉතින් මේ ගේම් එකත් low end PC වල ප්ලේ කරන්න පුළුවන්. තවත් සුපිරි story ගේම් එකක්. එහෙනම් අපි බලමු මගේ list එකේ පළවෙනි ගේම් එක මොකක්ද කියලා. ඔයගොල්ලෝ ආසාවෙන් බලන් හිටු පළවෙනි ගේම් එක තමයි Far Cry 3 කියන්නේ. ඉතින් Far Cry 3 කියන්නේ සුපිරි ස්ටෝරි ගේම් එකක්. ඉතින් මේ ගේම් එක Far Cry series එකේ රිලීස් වෙච්ච සුපිරි ගේම් එකක් තමයි. Far Cry series එකේ රිලීස් වෙච්ච ජනප්‍රියම ගේම් එක තමයි මේක. හරිද? මේ ගේම් එකේ සුපිරි graphics තියෙනවා. හරිද? ඒ වුණාට මේක ප්ලේ කරන්න ඕගොල්ලන්ට ලොකු PC එකක් ඕන වෙන්නේ නැහැ. හරිද? මේක ප්ලේ කරන්න ඕගොල්ලන්ට Windows හරි මොකක් කර PC එකක්. ඊට පස්සේ Core Duo processor එකක් එක්ක 2GB RAM එකක්. ඊළඟට graphic card එකක් ඕන වෙන්නේ නැහැ. හැබැයි graphic card එක තිබ්බොත් හොඳයි 512MB වගේ on board graphic වලින් මේක ප්ලේ කරගන්න පුළුවන්.
පුළුවන්. මේ ගේම් එකත් මම ප්ලේ කරලා තිනවා මගේ කලින් ලැප් එකේ Pentium 4GB RAM එකෙන් තමයි මම ප්ලේ කරේ. graphic card එකක් තිබ්බේ නෑ ඒකේ. හරිද? ඒකෙත් මම ප්ලේ කරා. හරිද? ඒ වගේම මේ ගේම් එකට 15GB storage එකක් තිබ්බම ඇති. හරිද? ඉතින් මේක තමයි මගේ ලිස්ට් එකේ පළවෙනි ගේම් එක. ඉතින් මම ඔයාලට කියන්න ඕනේ මේ ලිස්ට් එක හැදුවේ මම. හරිද? මං කැමති විදිහට තමයි මේ ගේම් ටික මම පිළිවෙලට දාලා තින්නේ. හරිද? 10 ඉඳන්. හරිද? ඒක ඕගොල්ලෝ අවුලක් කරගන්න එපා. ඕගොල්ලෝ කැමති ගේම් පල්ලෙහාදී ඉන්න පුළුවන්, උඩ තියෙන්න පුළුවන්. ඒක අවුලක් නැහැ. හරිද? කොහොම හරි මේ ගේම් ඕගොල්ලන්ට ප්ලේ කරගන්න පුළුවන් graphic card එකක් නැතුව 2GB 4GB RAM වලින්. හරිද? ඉතින් අද මම ගෙනාවේ low end PC ප්ලේ කරන්න පුළුවන් ජනප්‍රියම ගේම් 10ක්. අද වීඩියෝ එක ඉවරයි. මේ වගේ වීඩියෝ බලලා මගේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේ මේ වීඩියෝ එක like කරලා පල්ලෙහින් comment එකක් දාන්න. ඊළඟට ගේන්න ඕන වීඩියෝ එක මොකක්ද කියලා. එහෙනම් අපි ආයි අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු.